දුලන කැමති හංසනාට කියලා දිනෙත්මින් දැනගත්තා මොන වගේද බලන්න ඕනේ ඉක්මනටම. ඉතින් අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න සූදානම් වෙන්නේ අන්න ඒ වගේ කතාවක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් සිහිපත් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයාට කැමැත්තක් සහ උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරගන්නට එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන තැනට පත් වෙන්නටම එපා කියලයි මම ඔයාට අද වීඩියෝ එක හරහා මතක් කරන්නට සූදානමක් ඇති කරගත්තේ. ඔයා විශ්වාස කරන්නට ඕනේ මෙන්න මේ කාරණාව. ඒ තමයි දුලන දිනෙත්මින්ට Taman ගොඩාක් කැමැත්තෙන් මුණ ගැහිච්ච කෙල්ලෙක් ගැන කිව්වා. ඒ විතරක් නෙමෙයි, දුලන විතරක් නෙමෙයි, දිනෙත්මිනුත් කිව්වා. ඉතින් මේ දෙන්නටම මේ දෙන්නගේ ආදරය ගැන කතා කරන්න විවිධ හේතුන් තිබුණා. ඉතින් මේ දෙන්නම ඒ හේතු දිගින් දිගටම කතා කරන්න කටයුතු කරලත් තිබුණා. හැබැයි වැඩේ තියෙන්නේ මෙන්න මේ වගේ පසුබිමක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි දුලනවත් දිනෙත්මින්වත් දෙන්නම දන්නේ නැහැ ඒ දෙන්න ආදරය කරන දෙන්න කවුද කියන එක ගැන. විශේෂයෙන්ම දුලනටත් කලින් දිනෙත්මින් දැනගත්තොතින් දුලන ආදරය කරන්නේත් හංසනාටමයි කියලා එතකොට මොන වගේ තීරණයකට පත් වෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද ඒ ගැන මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගන්නවා. ඔයා දන්නවද දිනෙත්මින් මේ ගැන දැනගත්තොත් නම් දිනෙත්මින් විතරක් නෙමෙයි විශේෂයෙන්ම දුලන පවා මේ ගැන දැනගත්තොතින් දෙන්නවාරෙන්ම තමන්ගේ යාළුවට හංසනා අයිති වෙන එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න එකක් නැති වෙයි. තමන්ගේ ආදරය හංගගෙන ඉන්නට කටයුතු කරයි. හැබැයි කොච්චර තමන්ගේ හොඳම යාළුවා වුණත් තමන්ගේ ආදරය අහිමි වෙනවා කියලා දැනුණට පස්සේ ඒ දැනන වේදනාව බොහොම අමාරුවෙන් යටපත් කරගෙන ඉන්නට කරුණු හදාගනීවි කියන ඒ කාරණාව තමයි අපි අද මේ වෙලාවේදී ඔයා එක්ක එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගත්තේ. ඒ විතරක් නෙමෙයි හංසනාට ආදරය කරනවා දුලන කියලා දැනගත්තාම හංසනාව දුලන වගේ කෙනෙකුට දෙන්න අකමැත්තක් මේ වෙලාවේ දිනෙත්මින්ට ඇති වෙන්නේ නැති වේවි කියන ඒ කතාව ගැන තමයි මම අද ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට සූදානමකුත් තියාගත්තේ. ඒ වගේම තමයි හැබැයි කොහොම හරි හිත හදාගන්න ඉන්නේ හිටුවත් මෙන්න මේ දෙන්නම මේ විස්තරය දැනගත දවසක දිනෙත්මින්නේ මුලින්ම ආදරය කරලා තියෙන්නේ. එතකොට දිනෙත්මින්ට තමයි හංසනාව අයිති විය යුත්තේ කියන තැනට පත් වෙනවා කියන ඒ කතාව ගැන තමයි මම අනිවාර්යෙන්ම ඔයාට මතක් කරන්නට සූදානමකුත් තියාගත්තේ.